ඔන්න යාළුවනේ මං අද ආවේ කතරගම පූජා භූමිය ජලයෙන් යට වී ඇති ආකාරය වලට පෙන්වන්න. ඇත්තටම මේ කවමදාකවත් වෙලා නැති විදියට මැණික් ගඟ වතුර පිටාර ගලලා තියෙනවා. මෙන්න මේ ඊයේ දවස් වෙද්දී මෙන්න මේ පඩි පෙළ ඔන්නොතෙන්ට එනකන් වතුර තිබුණා. දැන් නම් වතුර බැහැලා ගිහිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු පූජා භූමියට මොනතරම් විනාශයක් වෙලා තියෙනවද කියලා. සන්නට බලන්න එපා. වීඩියෝ කරන ගමන්දින්නේ. ඕ ගාය ගන්න එපා. කතරගම දේවාලයට දිවිසෙන මාර්ගය තමයි මේ ටික ඊයේ දවසේ වතුරෙන් යට වෙලා තිබුණේ. ලොකු විනාශයක් වෙලා කියලා ඔයාලට පේනවා ඇති. මෙන්න බලන්න මෙතන තිබුණු දෙවන්ත මාර්ගයක් මේ පාලම එක්කම කඩාගෙන වැටිලා මේ ටික මේ බලන්න. හිටපු නිලමෙතුමා මේවා හරි ලස්සනට හදලා තිබුණේ. ඇත්තටම ඔයාලා ඇවිල්ලා තියෙනවා නම් බලා ගන්න පුළුවන් මතක ඇති. හරි ලස්සනට මේ ටික හදලා තිබුණා. ඔන්න බලන්න ආයෙත් මේ සියල්ලම විනාශ කරගෙන තමයි මේ ජල කඳ ගිහිල්ලා තියෙන්නේ. මේ පාලමට උඩින් වතුර ගියා. දැන් වතුර මට්ටම අඩු වෙලා තියෙන්නේ. මේ පාලමට උඩින් වතුර ගියා. හිතා ගන්නකො කොච්චර වතුර කඳක් ගිහිල්ලා තියෙනවද කියලා. දැන් මේ ගස් කපා ඉවත් කරන ගමන් තියෙන්නේ. මගේ කලින් වීඩියෝ එකක් බැලුවොත් ඔයාලට තේරෙවි. වාසනා කතරගම වාසනා ඇතා මේ මැණික් ගඟේ නාවන වීඩියෝ එකක් මම දාලා ඇති. ඒක බලන්න. සාමාන්‍යයෙන් මැණික් ගඟ යන්නේ මොන වගේ වතුර මට්ටමකද කියලා එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. දැන් මේ වතුර මට්ටම කොහොමද කියලා බලන්න. මේ තැන් හරිම ලස්සනට තිබුණා. දැන් ඔක්කොම සෝදාගෙන ගිහිල්ලා තියෙන්නේ. අන්න මේ පැත්තෙත් මාර්ගයක් කඩාගෙන වැටිලා තියෙනවා පේනවා. මේ රන් පිවිසුම අසල සම්පූර්ණම වතුරෙන් යට වෙලා තියෙනවා. ඒ අජිත් මාමත් ඇවිල්ලා ඉන්නවා. ගස් කපනවා බලන්න. දැන් කෙමෙන් වතුර මට්ටම අඩු වී ගොස් ඊයේ දිනේ මම හිතන්නේ මේ ප්‍රදේශයත් වතුරෙන් යට වෙලා තිබුණේ.
දැන් වතුර මට්ටම අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. වල්ලි මාතා දේවාලයේ ඊයේ දකින්න නැති වතුරෙන් යට වෙලා තමයි තිබුණේ. දැන් මේ සුද්ධ පවිත්‍ර කටයුතු කරනවා. විශාල හානියක් වෙලා තියෙනවා මේ සෝදාගෙන ගිහිල්ලා මේ වැලි සහිත පස් ටික. විශාල ගස් ප්‍රමාණයක් කඩා වැටිලා මේ අපි යන්න හදන්නේ කතරගම පූජා භූමියෙන් විපතට පත් වෙලා ඉන්න හැමෝටම අපි හැකි පමණින් උදව් කරමු. මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඒ උදව් කරගෙන අපි වෙනුවෙන් පුළුවන් හැම දෙයක්ම කරමු. හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා කියනවා.